ඔන්න ඉතින් අද සිහින ආදරය තුලින් ඔබවලන්ටද බලන්න පුළුවන් පරි නීති දෙන්නත් එක්ක දැන් shopping ඇවිල්ලා අඳුන් තෝරනවා. දැන් රාජුත් මෙතන ඉන්නවා. කොහමද පරි දකින්නෙත් නැහැ, සංජු දකින්නෙත් නැහැ. කොහමද සංජු බෝලයක් විසි කරනවා ළමයෙක් ගිසේ ළමයා අඬන හින්දා ඇවිල්ලා බෝල හැංගෙනවා දීලා හිටන්. මේ සංජුදි ළමයාත් එක්ක පොඩ්ඩක් විහිළු කර ඉන්නවා. දැන් ඉතින් පරි නීති දෙන්නත් එක්ක අඳුන් බලනවා තෝරනවා. ඊට පස්සේ ළමයාගේ කොහොම හරි කම්බර පොඩ්ඩක් කොනිට නම් මේව කරලා හිටන් සංජුද රාජු දෙන්නම එක්කෙනානේ කොහොමද පියමුකෝ සංජු කියලා. දැන් ඉතින් කොහොම හරි ළමයා ඉතින් කොහොම හරි මේ අඬනවා. ඊට පස්සේ මේ අඬන අම්මා ගාවට තමයි මේ ළමයා යන්නේ. ගිහින් කියනවා අම්මේ අර අංකල් මගේ මූණ මීම කරා. අම්මා ඊට පස්සේ කියනවා ඉන්නකෝ බලන්න එහෙනම්. ඉතින් දැන් ඉතින් අම්මා ඊට පස්සේ ළමයාත් එක්ක යනවා. ඔන්න දැන් ඉතින් රාජු මේ ඉන්නවා කියලා හිතුවට පරි කොහොමද ඉතින් රාජු තමයි දැන් ඉන්නේ සංජු රාජු දෙන්නම එකනේ දැන් අපි කියමු සංජු මොටිත් එක්ක ඇවිල්ලා දැන් ඒගොල්ලන් ඇඳුම කොහොම කියලා අහනවා. කොහමද මේ ඇඳුම දැන් මේ නිති පරි දෙන්නත් එක්ක ඕක දැන් ඉතින් ගන්නන්ට ඊට පස්සේ දැන් අර දෙන්න දැන් එනකොටම කොහමද දැන් මේ පරි කියනවා මම මේ ඇඳුම වලට ගණන් දෙනවා නිති කොහොම හරි මොකද දැන් ඉස්සෙල්ලා කොහොමද ආච්චි අම්මයි නැන්ද දැන් ඉතින් කොහමද චණ්ඩිගල් තැන් දෙන්න කතා එනවා දැන් කොහොම හරි ආච්චි කියන අනිවාර්යයෙන්ම මේ චණ්ඩිගල් ගමන යනවා මේක නවත්තන්නේ නැහැ ඊට පස්සේ දැන් අර එක්කෙනා දැන් කොහොමද දැන් පරිණීත් එක්ක කතා බහ කරනවා මේ එයා කොහොම හරි හැප්පෙනවා ඊට පස්සේ එතනින් කොහොම හරි මේ දැන් ඉතින් කොහොමද දැන් වික්‍රම් නීතිගේ ෆොටෝ එකක් කරලා ඉතින් නීති ගැන හිතනවා මම ජොබ් එකකට හොයාගත්ත චණ්ඩිගාත් වලින්ම ඔයාට විතරයි මම දැන් මේ ගැන කිව්වේ පරිටවත් තව කිව්වේ නෑ නීති කියලා දැන් ඉතින් දැන් ඉතින් හිතනකොටම එකපාරටම නංගි ඇවිල්ලා හිටන් අර ෆොටෝ එකත් මේ ඊටස්සේ ආ කොහොම හරි වැටෙනවා වික්‍රම් මතියසේ කට්ටක් ගාලා ෆොටෝ එක හැඳගෙන වික්‍රම් බෑග් එක දාගන්නවා සොතෙන්ද දැන් පරිගේ අම්මත් ඇවිල්ලා මොකද වික්‍රම් මොකද හැංගුවේ එසේ නංගි කියනවා බලන්නකෝ මේ නන්දේ මේ අයියේ මොකද්ද මන් හැංගගත්ත බෑග් එකේ දාගත්තා එහෙමද ඔව් හරි එහෙනම් දැන් එන බැලුම් පැක් කරගන්නකෝ ඊට පස්සේ දැන් නංගි හදන බෑග් එක බලන්නේ දෙන්නේ නැහැ කොහොමත්ම දැන් කොහමද දැන් පරියර කොහොම ගමේ කෙනෙක් එන්නේ නැති එයාත් ඒ කතා කරනවා පරිණීති කියා අතාවිදස මැඩම් කියලා කියන එකේ කතා කරන පස්සේ පොඩක් ඉන්න මම කතා කරෙන්නම් කීටන් කීරවා ඊට පස්සේ දැන් නැන්දයි මාමා දෙන්නත් එක්ක කතා කරලා මොකක් අසනීපයක්ද කියලා නෑ කියනවා කොහොමද දැන් ඉතින් පරි දැන් ඉතින් මතක් කරන රාජීව් ගන්න කොහොමත් අර එක්කෙනා විස්තර රාජුගේ විස්තර එහෙම අහනකොට ඉතින් පරිට රාජු ගැන මතක් වෙනවා ඊට පස්සේ කොහොම හරි දැන් ඉතින් අර ඉතින් විස්තර එහෙම අහනවා ඉතින් නිති දැන් මේ දන්නේ තා පරි මෙතන ඉන්නේ කියලා. එයා දැන් මාරු මේ කරන්න ඉන්න තමයි ඉන්නේ. කවුද? නිති. කොහමද දැන් ඉතින් මෙතන යනවා යන්න. ඊට පස්සේ දැන් පරි කොහමද දැන් මේ අඳුන් ටිකත් අරගෙන කොහමද යනකොට එකපාරට කෝල් එක ගදේවා නිති. බලන්න මේ පරි මම ලස්සන මේ නිමත් ඇඳගත්ත මං බලන්න පොඩක් කරපෙනවද ඔයා මට ලස්සනද කියලා කියන්න කෝල් කරනවා. හරි මම එන්නම් එහෙනම් කීටන් ඊට පස්සේ කියන ඔයාගේ එකක් බලන්න කියලා ඊට පස්සේ කොහමද දැන් ඉතින් මේ පරිගේ මර දුම් මේ වෙච්චගෙන කොහමද සංජිත මතක් වෙනවා මේ වෙලාවේදී නෑ පරිනේ බේන කීටන් ඊට පස්සේ මේ සංජිත මතක් වෙනවා මොන්ටි ගහන මොකද අයියේ ප්‍රශ්නයක්ද ඇයි කියන්නේ කියලා නෑ මුකුත් නෑ මොන්ටු කීටන් ඔයාගේ බඩ ටික හරිද ඔව් මගේ මේ මම නිතිට බලපුනේ හැංගි ගන්න තියෙනවා ඊටන් දැන් මොන්ටුයි රංජු දෙන්නත් එක්ක කතා වෙනවා එහෙනම් අයියන් එහෙනම් අපි බලන්න ගිහලා මේ දෙන්නත් එක්ක යනවා ඊට පස්සේ ගිහින් අහනවා මේ ගිහින් දෙසේකාවින් කොහොමද මම ඔයාලට කියන්නේ කියපු ඇඳුම කියලා සර් මම ඉතින් ගියා කියලා අඳුනුත් මම ඒක වෙන මිස්ලා දෙන්නෙකුට මේ මිස් කෙනෙකුට දුන්නානේ ඒක යාගේ දැන් කියනවා ඒ සේවිකාව දැන් කොහමද වෙලාවේදී මේ අර අම්මයි දුවයි දැන් සංජු මේ මෝටි දෙන්නත් එක්ක හොයනවා ඊට පස්සේ මේක දකින්න පස්සේ
මේ සංජු ගිහලා හැංගෙනවා. දැන් හැංගෙන යනකොට එකපාරටම දුම් මාරු කරන රූම් එකකට කඩාන දුවනවා. ඊට පස්සේ ඒක ඇතුලේ ඉන්නේ නීති. ඊට පස්සේ නීති කෑ ගහනවා. සංජු ඔයා මොකද මේ කරන්නේ? ඕ මම මේ පොඩි මේ එකක් ගිරන් ඊට පස්සේ හැංගෙනවා. ඊට පස්සේ කොහොමද දැන් ඉතින් මේ සංජුයි මේ නීති දෙන්නත් එක්ක මේක මේ දුම් මාරු කරන රූම් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ කොහොමද දැන් ඉතින් මේ අර ගෑනු එක්කෙනාගේ ඇවිල්ලා අහනවට අම්මයි දුව පොඩි බබයි ඇවිල්ලා අර අංකල් දැක්කද කියලා අනේ අවනන්ද එක්කේ නෑ මේ කියසන් ඊට පස්සේ එක්කෙනා ඉතින් කියන ඊට පස්සේ ළමයා ඉතින් hina වෙවි ඉන්නවා. දැන් ඉතින් කොහමද පරිත් මේ වෙලාවේදී මේ ඇඳුමකුත් අරගෙන දැන් එයාත් ඇඳුම් මාරු කරන රෙස්ටරූම් එක තමයි යන්නේ. කොහමද දැන් මේ වෙලාවේදී මේ මෙතෙන් ඊටන් එයා තුට යනවා ඊට ඇතුළමක් මාරු කරන තමයි හදන්නේ. ඔයලා ඉතින් කොහොමද දැන් ඉතින් මේ පරිට එන කවුරුකේ නිති කෑ ගහනවා වගේ ඊට පස්සේ ඉතින් කොහොමද නිති සංජු දෙන්නත් එක්ක මේක සංජු බුලට කෑ ගහනවා වගේ හදනවා. කොහොමද වගේ කෑ සද්දේ මේ එහෙමකට පස්සේ මේ නිති තොතෙන්ද කොහොමද දැන් දුවගෙන ඊට පස්සේ එනවා.